ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ගිය සතියේ මම අරගෙන ආවා අපේ ගෙදර bathroom එකට බඩු ගත්තේ කොහෙන්ද කියලා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපේ bathroom එකේ වැඩ ටික සිද්ධ වුණේ කොහොමද කියලා සහ ඒකට ගියපු වියදම කොහොමද කියලා ඔයාලට කියන්න. මුලින්ම මේ විදිහට අපි අපේ bathroom එකේ බිත්තිය කපරාරු කරගත්තා. කපරාරුවත් එක්කම වතුර බට එන තැන් බිත්තිය එන තැන් හරියට බලලා ඒක කපලා හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ bathroom එක කපරාරුව වැඩ ටික ඉවර කරගත්තේ. කපරාරුවෙන් පස්සේ බිත්තියට ටයිල් අලන ප්‍රමාණය අතෑරලා ඉතුරු ටික අපි පොටි ඇදගත්තා. bathroom එකේ පොටි ටික ඇද්දේ මගේ හස්බන්ඩ්. එයාට පොටි අදින්න පුළුවන්. දවල් වරුවේ බාස්ට අත්තු දා දුන්නෙත් මගේ හස්බන්ඩ් තමයි. ඉතින් දවල් වරුවේ වැඩ ටික ඉවර වෙලා රෑ ඉඩ තියෙන වෙලාවට මේ විදියට පොටි ටික ඇද්දේ මගේ හස්බන්ඩ් තමයි. ඊට පස්සේ දවසේ අපි මේ bathroom එකට බට සෙට් කරනවා. ඒකටත් උදව් දෙන්නේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් මේ විදිහට තමයි අපි bathroom එකට බට සෙට් කරගත්තේ. බට සෙට් කරලා දවස් 2-3ක් තියන්න ඕනේ වතුර ලීක් වෙනවද කියලා බලන්න. ඊට පස්සේ තමයි මේ ටික වහලා දාන්නේ කපරාරු වලින්. ලීක් වෙන තැන් බල හදන්න ඕනේ. නැත්තම් ඒක පස්සේ කාලෙක බලපානවානේ බිත්තිවල වතුර පැල්ලම් හිටින්න. ඉතින් හරි පරිස්සමට කරන්න ඕනේ වැඩක් මේක. මේ වෙනකොට එළියේ টয়ලට් වලට අවශ්‍ය කරන බට ටික ඒ වගේම ඇතුලේ බට ටික ඔක්කොම සෙට් කරලා තිබ්බේ. ඉතින් අපිට මේ සොකට් වලට බට වලට හැම එකකටම රුපියල් 24000ක වගේ මුදලක් තමයි වැය වුනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට පොළව කොන්ක්‍රීට් කරගත්තා. කොන්ක්‍රීට් එක වේලුණාට පස්සේ පොළවේ බදාම කපා ගන්න ඕනේ. අපේ bathroom එක ගොඩාක් ලොකු bathroom එකක් නෙමෙයි. අඩි 6 වගේ ප්‍රමාණයේ bathroom එකක් තමයි. ඒ bathroom එක ඉතින් හොඳට ඉඩ පාසුකම් අපේ ප්‍රමාණයට ඒක හොඳටම ඇති. ඉතින් මේ විදිහට ඔය හස්බන්ඩ් වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට bathroom එකේ කොන්ක්‍රීට් එකක් දාලා ඉවර කරගත්තා අපි. තවම බට වහලා දාලා ඉවර කරේ නැහැ. මොකද වතුර ලීක් එකක් වෙනවද කියලා හොඳට බලන්න ඕන නිසා. ඉතින් මේ විදිහට තමයි පොටි ඇදලා කොන්ක්‍රීට් දාලා කපරාරු කරලා ඉවර වුණාට පස්සේ bathroom එක ඇතුළ පෙනුම තිබ්බේ. ඉතින් ඔන්න ඊට පස්සේ මේ අපේ ගෙදර වැඩ කරන බාස් කරන්නේ ටයිල් අල්ලන්න බිත්තියට බිත්තිය ලෙවල් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද ඔන්න වතුර ලීක් එකක් නැති නිසා බට ලයින් ටික ඔක්කොම වහලා දැම්මා. ඉතින් මේ විදිහට තමයි බිත්තිය ලෙවල් කරලා අරගන්නේ. අපේ ගෙදර හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා සියලුම වැඩ කරේ මේ බාස් තමයි. ඉතින් අපි මේ bathroom එක හදන්නත් ඒ බාස්ම ගෙන්න ගත්තා. දවසේ පඩියට තමයි අපි වැඩ ටික කරගත්තේ. කොන්ට්‍රැක්ට් දුන්නේ නැහැ. හස්බන්ඩ් නිවාඩු වෙලා හිටිය නිසා එයාට පුළුවන් වුණා ළඟ ඉඳලම වැඩට උදව් කරගෙන වැඩ බලාගෙන හරියට කරගන්න. අපේ වැඩේනේ හරියට කරගන්න. ඒ නිසා අපිට බාස්ට යන කුලිය විතරයි අපිට මේකට වියදම් වුනේ. අත් උදව් දුන්නේ හස්බන්ඩ් නිසා මමත් පුළුවන් විදිහට උදව් කරපු නිසා අපිට මේ මුදල ඉතුරු වුණා. අපේ පොඩි පුතත් එයාට පුළුවන් විදිහට චූටි උදව් දුන්නා මේ අපේ ගෙදර වැඩවලට. අපේ ගෙදර 3 දෙනාගේම සහයෝගයෙන් තමයි අපේ ගෙදර මේ හැදෙන්නේ. තියෙන මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා ඉන්න තැනක් හදාගන්නනේ අපි මේ හදන්නේ නේද? ඉතින් ඒ විදිහට සියලු දෙනාගේම සහයෝගයෙන් තමයි අපි මේ වැඩ ටික කරගන්නේ. ගිය පාර වීඩියෝ එකෙන් මම ගෙනාවා වගේ අපි මේ බිත්ති වලට හැම දෙයකටම අපි ටයිල් ගෙනාවේ අලුත්ගම දර්ග නගරෙන්. අලුත්ගම දර්ග නගරේ ජමීල් ටයිල් ෂොප් එකෙන් තමයි අපි බඩු ගෙනාවේ. ඒ වගේම බට, සොකට්, ටැප්, ෂවර් ඒවත් අපි ගෙනාවේ ජමීල් ෂොප් එකෙන් තමයි. ජමීල් ෂොප් එකේම තවත් ෂොප් එකක් තියෙනවා දර්ග නගරෙම කන්ස්ට්‍රක්ෂන් බඩු ගන්න. ඒ කියන්නේ ගෙදරට ඕන කරන තීන්ත පොටි ඒ වගේම ඔය
ටයිල් මෝටා, ටැප් ඒ වගේ දේවල් ගන්නත් වෙනම කන්ස්ට්‍රක්ෂන් බඩු තියෙන වෙනම ෂොප් එකක් තියෙනවා. අපි ඒවත් අරගෙන ආවේ ඒ ෂොප් එකෙන්ම තමයි. ටයිල් මෝටා කොට්ටයක් රුපියල් 1100ක වගේ මුදලකට තමයි අපි මිලදී ගත්තේ. බාත්රූම් එකේ බිත්ති වලට විතරක් ටයිල් කැට 74ක් ගිහිල්ලා තියෙනවා අපිට. ටයිල් කැට 6ක ප්‍රමාණයක තමයි උස තිබ්බේ. ඒ කියන්නේ අඩි 6ක ප්‍රමාණයට තමයි බිත්තියේ උසට ටයිල් කැට අපි ඇල්ලුවේ. ඉතින් ටයිල් කැට 74ක් ගිහිල්ලා තියෙනවා. එක ටයිල් කැටයක් රුපියල් 460ක වගේ මුදලක් තමයි අපිට ගියේ. එතකොට මේ ටයිල් කැට 74ටම අපිට රුපියල් 34000ක මුදලක් තමයි වැය වුනේ. ඉතින් අපිට ඒ මුදලට සාධාරණ විදියට ගැලපෙන විදියට හොඳ නිමාවක් ලැබුණා කියලා හිතනවා අපේ බාත්රූම් එකට. මේ විදියට තමයි ඉතින් වැඩ ටික කෙරීගෙන යන්නේ. සෑහීමකට පත් වෙන්න පුළුවන් වුණා ඒ ටයිල් නිමාවට. හරීම හිත නිවන ටයිල් එකක් තමයි ඒක. ගොඩාක් අඳුරු නැහැ. S2ට ප්‍රියයි. මේ වගේ හිත නිවන පෙනුමක් තමයි මටත් ඕනේ උනේ. ගොඩාක් අඳුරු වුණාමත් බාත්රූම් එකේ එළිය අඩු වෙනවනේ. බාත්රූම් එකක් කියන තැනකට ගොඩක් එළිය ඕන වෙනවා. ඒ වගේම ඉතින් සතෙක් හිටියක් පේන්නේ නැහැනේ අපිට ගොඩක් අඳුරු වුණාම. ඒ විදිහට තමයි ඉතින් ටයිල් කපාගෙන වැඩ ටික කෙරීගෙන යන්නේ. ඉතින් දැන් ටිකක් දුරට බිත්තියේ වල ටයිල් අල්ලලා ඉවරයි. මේ විදිහට වැඩ ටික කෙරීගෙන යනකොට ඉතින් හිතටත් ගොඩක් සතුටුයි. බාත්රූම් එකේ වැඩ ටික මේ විදිහට ඉවර කරගෙන යනකොට බිත්තියට ටයිල් ටික අල්ලලා බට ටික සෙට් කරලා ඒ ටික කරගන්න අපිට රුපියල් 58000ක වගේ මුදලක් තමයි ගියේ. ඒ බඩු ටිකට සිමෙන්ති වලට බාස්කුලි ඒවා නැතුව. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නම් අපේ බාත්රූම් එක හදන්න සම්පූර්ණ වියදම කීයක් ගියාද කියලා. ඉතින් ඒකත් මේ වීඩියෝ එකටම ඇඩ් කරොත් ගොඩාක් වීඩියෝ එක දිග වෙනවා. ඒ නිසා මම වීඩියෝ එක කොටස් දෙකකට ගේන්න හිතුවා. ඉතින් මේ විදිහට තමයි බාත්රූම් එකේ වැඩ ටික කෙරීගෙන යන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මොනවා හරිම දෙයක් ඔයාලා අරගත්තනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.